අයිබෝවන් ඔයාලා හැම දෙනාටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වෙනදා වගේම වැදගත් පොතක් අරගෙන එන අලුත් වීඩියෝ එකකින්. ඉතින් ඉස්සලාම කියන්න ඕනේ වීඩියෝ එක බලන් ඉන්න හැම දෙනාම ආව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ කියන නවතම තොරතුරු සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ මාතෘකාව ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. එතකොට මේ සියලුම දේවල් වල ඇත්ත නැත්ත ඔයාලට මේ වීඩියෝ එක තුලින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ වීඩියෝ එකේ මාතෘකාව පැත්තට. ඉතින් අද ඇත්තටම මේ වීඩියෝ කරන්න හේතුව තමයි ගොඩක් දෙනෙක් අතර කලබලයක් අසුකුසුවක් ඇති වෙලා තියෙනවා අස්වැසුම් ප්‍රතිලාභීන් හට අප්‍රේල් මාසයේ රුපියල් 10000ක බඩු මල්ලක් දෙන්න රජයෙන් යෝජනා කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මම කෙලින්ම මේකට දෙන උත්තරේ තමයි ඇත්තටම මේක අසත්‍ය පුවතක් බොරු එකක්. එහෙම කිසිම බඩු මල්ලක් ගැන සඳහන් වෙලා නැහැ කොහෙවත්. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය මේ වෙද්දී අහන ප්‍රශ්නයක් තමයි මෙහෙමයි channel වගේ එක දාලා තිනා මේ වගේ වීඩියෝ ඇත්තද බොරුද කියලා. ඉතින් මට කියන්න තියෙන ඉතින් එක එක channel වල දාන වීඩියෝස් වලට රැවටිලා ඔයාලගේ නිකන් කාලය මුදල් අපතේ යවා ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. තාම කොයිම වෙලාවකවත් රජයෙන් සඳහන් කළා නැහැ අප්‍රේල් මාසයේ රුපියල් 10000ක බඩු මල්ලක් දෙනවා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් රජයෙන් බඩු මල්ලක් දෙන්න ඉඩ කඩ තියෙන හැබැයි ඒක රුපියල් 10000කද 20000කද 5000කද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ සම්බන්ධව ඒත් එක්කම අප්‍රේල් මාසයේද ඊළඟ මාසයේද දෙසැම්බර් මාසයේද එහෙම අපි කොයිම මාසයක්වත් දන්නේ නැහැ දෙනවා කියලා. ඇත්තටම සහනාධාරයක් විදිහට අපිට බඩු මල්ලක් දෙන්න ඉඩ කඩ තියෙනවා. ඒත් අස්සසම් ප්‍රතිලාභින් හට පමණක් වගේ සීමා වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් එහෙම කියලා කවුරුත් කියන කටකතා වලට රැවටෙන්න එපා. අප්‍රේල් මාසයේ රුපියල් 10000ක බඩු මල්ලක් දෙනවා කියලා කිව්වොත් සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒක මේ වෙද්දී කටකතා වලින් යන. ඒ වගේම මට මේ වීඩියෝ එකකින්ම කියන්න ඕනේ මම කලින් වීඩියෝ එකක් ගෙනාවා අසසම් මුදල් සිස්ටම් එකට බැර වෙලා තියෙනවා කියලා. ඉතින් මම කියන්න ඕනේ මේකිනුත් අයත් සිස්ටම් එකට බැර වුණ පළියටම තාම ඔයාලගේ බැංකුව වලට ගිණුම්ගත වෙලා නැහැ මුදල්. ඒ නිසා ඔයාලගේ බැංකුව වලට ගිහිල්ලා කාලේ වටිනා මුදල් අපතේ යවා ගන්න එපා. මම ඔයාලට කිව්වා අනිවාර්යෙන් 28 29 දවස් දෙක ඇතුළත අනිවාර්යෙන් ඔයාලට මුදල් බැංකුවට වැටෙනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. කාටවත්ම අසසම අහිමි වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මට අද උමනා වුණේ මේ පණිවිඩයෙන් ඔයාලව දැනුවත් කරන්න තමයි. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ආයෙත් පාරක් කියන්න ඕනේ එක එක කටකතා වලට රැවටෙන්න එපා. ඔයාලට එහෙම බඩු මල්ලක් සම්බන්ධයෙන් සත්‍ය පොතක් ආවොත් අනිවාර්යෙන් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්නම්. එතකන් කාගවත් බොරු වලට රැවටෙන්න එපා. රැවටෙන්න ගිහින් කාලය මුදල් අපතේ යවා ගන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟට අරගෙන එන වැදගත් සත්‍ය පුවත් ඉක්මනින්ම බලන්න ඕන නම් දැන්න පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.